සුබ දවසක් හැමෝටම. මගේ YouTube channel එකේ ගොඩක් කට්ටිය ඉන්නවා මාත් එක්ක සම්බන්ධ වෙලා මගේ වීඩියෝ බලලා ගොඩක් කට්ටිය මං හිතන්නේ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. මං තව ඉස්සරහට තව වීඩියෝ දානවා. පොඩ්ඩක් වැඩත් එක්ක පොඩ්ඩක් බිසි වෙනවා වීඩියෝ දාන එක. ඒකයි ප්‍රශ්නේ. මං කලින් SolidWorks ඉන්ස්ටෝල් කරන වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒක පොඩ්ඩක් මේ කොපිරයිට් වෙදිලා රිමූව් වුණා. මම දැන් ආයෙත් SolidWorks ඉන්ස්ටෝල් කරගන්න හැටි වීඩියෝ එකක් දාන්න යන්නේ. ඒකෙන් හරියටම ඔයාලා ඉන්ස්ටෝල් කරගන්න තව channel ගොඩක් තියෙනවා මං හිතන්නේ SolidWorks ගැන කියලා දෙන. ඒ වගේම ගොඩක් හොඳ ටියුටෝරියල් තියෙනවා. ඒවත් බලලා හොඳට SolidWorks ඉගෙන ගන්න. මම දැන් ඉන්ස්ටෝල් කරන ස්ටෙප් ටික හරියට කියලා දෙන්නම්. මම ලින්ක් එක දාලා තියන්න description එකේ. ඒකෙන් ඔයාලට මේ ෆයිල් ටික ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් SolidWorks 22 version එක. ඒකේ තියෙනවා මේ මෙතන ෆයිල් එකක් SolidWorks SP1 Premium කියලා. ඒ ෆෝල්ඩර් එකට යන්න. ඒකට ගියාට පස්සේ මේ වගේ ISO ෆයිල් එකක් කියන්නේ DVD ෆයිල් එකක් තියෙනවා. image ෆයිල් එකක්. ඒ image ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න කලින් අපි මේ solid squad කියලා තියෙන ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ. ඒක මම මේ එක්ස්ට්‍රැක්ට් කරන් තියෙන්නේ. ඒකට ගිහිල්ලා මුලින්ම මේ රෙජිස්ටර් ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න. yes දෙන්න. හරි. අනිත් ෆයිල් එකත් yes දෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා Flex Net server කියලා server එකක්. අන්න ඒ server එක අනිවාර්යෙන් run කරගන්න. මෙතන තියෙන server installing කියලා. මෙතන run as administrator දෙන්න. yes දෙන්න. මං හිතනවා මේ ස්ටෙප් ටික වලට තේරෙන්නේ නැති. මගේ සර්විස් එක මේ රන් වෙලා තියෙන කියලා කියන්නේ. මම පොඩ්ඩක් සර්විස් එක රිමූව් කරන්නම්. එතකොට ඔයාලට තව ටිකක් පැහැදිලි වෙමි වැඩි. හරි සර්විස් එක අයින් කරා. දැන් ඕන් සර්විස් එක දැන් ඉන්ස්ටෝල් කරනවා. ඔයාලා මේ විදිහට කරන්න. හරි ස්ටාර්ට් වෙලා තියෙන්නේ සක්සස්ෆුල් කියලා වැටුණා. හරි දැන් අපිට තියෙන්නේ අර ඉමේජ් ෆයිල් එකට යන්න. මේ තියෙන ඉමේජ් ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න. එතකොට ඔයාලගේ DVD drive කියලා setup එක open වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා setup කියලා SolidWorks. ඒ setup එක ඩබල් ක්ලික් කරන්න. අනිවාර්යෙන් internet connection එක disconnect කරලා ඉන්න. නැත්තම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. හරි මේ ස්ටෙප් එකට එන්න දැන් ඔයාලට මම පැහැදිලිව කියලා දුන්නා. මේ ස්ටෙප් පස්සේ next කියන ක්ලික් කරලා මෙතන බලන්න ඔයාලට අදාළ ඒ කියන්නේ මෙතන SolidWorks වල 3D design, visualization, simulation, cam එක, technical communication and electrical design. මෙතන මේ electrical 3D කියන එක නම් ඒක නම් අපිට මේ ඉන්ස්ටෝල් කරගන්න එච්චර ලොකු මේව එකක් නැහැ. අපිට දැන් මෙතන මේ SolidWorks තමයි ඉන්ස්ටෝල් කරන 3D design කරන්න. මම මෙතන next click කරනවා. ඊට පස්සේ check කරන internet connection එකක් තියෙනවා කියලා අනිවාර්යෙන් internet connection එක disable කරලා තමයි මේ වැඩේ කරන්න ඕනේ. ඊට පස්සේ මම මෙතන cancel කරනවා. හරි දැන් අපිට තියෙන්නේ මෙතන accept කරලා install now දෙන්න විතරයි. එතකොට port service එකක් ඉල්ලනවා. එතන අර service එක අපි run කරානේ. ඒ service එක මෙතන මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ okay click කරන්න තියෙන්නේ. දැන් SolidWorks පොඩ්ඩක් පැය භාගයක් විතරයි මං හිතන්නේ SolidWorks install වෙන්න. අපි ඊට පස්සේ බලමු මොකද අපි කරන්න ඕන කියලා. මං හිතන්නේ ඔයාලා SolidWorks කියන දන්නවා ඇති. SolidWorks කියන්නේ අපිට mechanical හරි අපි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් කරනවා කියලා හිතන්නකෝ. සාමාන්‍යයෙන් මොන හරි මැෂින් එකක් ඩිසයින් කරනවා. ඒ මැෂින් එක ඩිසයින් කරන්න අදාළව අපිට 3D visualize කරන්න පුළුවන් software එකක් තමයි. එකෙන් අපිට හරියටම dimension වලින් හරියටම 3D product එක අපි හදන්න හදන මැෂින් එක
ඇටැච්මන්ට් එක නැත්තම් වෙන මොන හරි ප්‍රොඩක්ට් එකක් ඒ ඕන ප්‍රොඩක්ට් එක අපිට 3D විෂුවලයිස් කරගන්න පුළුවන් මේකෙන්. මේක ගොඩාක්ම යන්නේ මැකනිකල් පැත්තෙන්. සාමාන්‍ය බ්ලෙන්ඩර් වගේ නිකන් සාමාන්‍ය ප්‍රොඩක්ට් එකක් විෂුවලයිස් කරන එකක් නෙමෙයි මෙතන යන්නේ. මෙතන යන්නේ තනිකරම මැකනිකල් ආශ්‍රිත ඩිසයින් අඳින්න තමයි ගොඩක් මේවා පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් දැන් අපි මොන හරි ඉන්ජෙක්ෂන් මෝල්ඩින් මැෂින් එකක් නැත්තම් අපි හිතුවොත් ග්‍රයින්ඩින් ඇටැච්මන්ට් එකක් නැත්තම් අපි මොනවා හරි බෙයාරින් දාලා මොනවා හරි හදන මැෂින් එකක් ගියර් බොක්ස් එකක් ඒ ඕන එකක් අපිට මෙතන විෂුවලයිස් කරගන්න පුළුවන් 3D වලින්. ඊට පස්සේ ඒකේ සිමුලේෂන් පැත්තෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් එතන සම්පූර්ණ ඒකේ ප්‍රෝස් එක කොහෙන්ද එන්නේ, එතකොට මොකද වෙන්නේ, ඩිෆ්ලෙක්ට් වෙනවද, මොන හරි ප්‍රශ්නයක් එනවද, කොහෙන්ද කැඩෙන්නේ, කොයි හරි වගේ ඩැමේජ් වෙන්න පුළුවන්ද, සාමාන්‍යයෙන් ගත්ත යකඩ බාරවල තික්නස් එක ඇතිද, ඒ හැමදේම ඊළඟට එරෝඩයිනමික් කියන දේවලුත් සෑහෙන්න බලන්න පුළුවන්. ඒවා රිපෝට් හදන්න පුළුවන්. මම හිතන්නේ මැකනිකල් සාමාන්‍ය මැකනිකල් ඉන්ජිනියරින් යන ඕනම කෙනෙක් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න software එකක් තමයි SolidWorks කියන්නේ. තව ගොඩාක් ටියුටෝරියල් තියෙනවා සිංහලෙන් කරපු ඒවා. ඒවත් බලන්න. මේ වීඩියෝ එක බලලා ඉන්ස්ටෝල් කරගන්න පාර්ට් එක කම්ප්ලීට් කරගන්න. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි තව ඉස්සරහට තව ගොඩක් වීඩියෝ මන් දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔය බෙයාරින් සම්බන්ධව ඊළඟට හයිඩ්‍රොලික් සම්බන්ධව ඉලෙක්ට්‍රිකල් සම්බන්ධව ගොඩක් වීඩියෝ අඩුයි කියලා මම දැක්ක YouTube එකේ. සාමාන්‍යයෙන් හයිඩ්‍රොලික් ගැන නම් වීඩියෝ ඇත්තෙම නැහැ. ඊළඟට අපි ගත්තොත් බෙයාරින් සම්බන්ධ මොන හරි මැකනිකල් ඩිසයින් එකක් කරද්දී අපි බෙයාරින් එක සිලෙක්ට් කරගන්නේ කොහොමද? ඊළඟට බෙයාරින් එකේ දැන් අපි බෙයාරින් එක සිලෙක්ට් කරද්දී ප්‍රීලෝඩ් කියන්නේ මොකද්ද බෙයාරින් එක? බෙයාරින් එක කොහොමද ප්‍රීලෝඩ් කරන්නේ? ඇයි ප්‍රීලෝඩ් කරන්නේ? ඊළඟට බෙයාරින් වර්ග මොනවද? ඒ හැමදේම ගැන මම ඉස්සරහට චුට්ට වීඩියෝ ලෙසන් එක ගන්න දානවා. අපි අන්තිමට ලොකු ප්‍රොඩක්ට් එකක් හදමු. මේ වීඩියෝ වලින් සම්පූර්ණ SolidWorks වලින් හදලා 3D විෂුවලයිස් කරලා ඊළඟට අපි ඇත්තටම ප්‍රොඩක්ට් එකක් හදලා බලමු. ඉස්සරහට වීඩියෝ වලින් මම අනිවාර්යයෙන්ම ප්‍රොඩක්ට් එකක් හදන්න මොන හරි මැෂින් එකක් හදන්න හදන හැටි සම්පූර්ණ වීඩියෝ ලෙසන් එකක්ම කරනවා. අපි මුලින්ම මේ SolidWorks හරියට ඉන්ස්ටෝල් කරගෙන ඊළඟට SolidCam එක ඉන්ස්ටෝල් කරගන්න. ඒ කියන්නේ ඕනම software එකක් ඉන්ස්ටෝල් කරන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. මම සම්පූර්ණ සහයෝගයක් දක්වනවා ඒක ඉන්ස්ටෝල් කරගන්න. අපි දැන් මේකේ progress bar එක පොඩ්ඩක් යනකම් එමු. ටික වෙලාවක් යනවා. හරි දැන් SolidWorks සම්පූර්ණයෙන් ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. SolidWorks ලයිසන්ස් software එකක්. ඔයාලට මේ ස්ටෙප් ටික follow කරාට පස්සේ පුළුවන් SolidWorks වලින් ඒ කියන්නේ ඉගෙන ගන්න වැඩ ටික කරගන්න හොඳටම ඇති මේ version එකයි මේ SolidWorks මේ software එක. එතනින් පස්සේ ඊටු ටික මං ඒ කියන්නේ අපි එතනින් හට ඉන්ඩස්ට්‍රියල් එකේ ඇත්තටම වැඩ කරද්දී කරන දේවල් මම ඉස්සරහා වීඩියෝ ලෙසන් වලදී කියලා දෙන්නම්. දැනට මේ හොඳටම ඇති ලොකු දේවල් ගොඩ ඉගෙන ගන්න මේ තියෙන SolidWorks එක. ඊට පස්සේ මෙතන finish කියන බටන් එක ක්ලික් කරන්න. මෙතන අපිට පුළුවන් ඕනනම් අපිට මේක දැනට වැඩක් නැහැ. මම මේ ටික් එකත් අයින් කරගන්නවා. දැන් finish click කරනවා. හරි. දැන් SolidWorks සම්පූර්ණ ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. දැන් අපිට තියෙනවා ෆයිල් ටිකක් ඇඩ් කරන්න. හරි. මෙතන මේ තියෙන solid squad කියලා ඒ ෆයිල් එකට ගිහලා මේක එක්ස්ට්‍රැක්ට් කරගන්න කියලා කිව්වා. එතකොට මේකේ තියෙනවා program file කියලා SolidWorks crop කියලා ෆයිල් එකක්. ඒ ෆයිල් එක copy කරලා this PC ගිහිල්ලා ඒකේ C එකට ගිහිල්ලා program file කියන තැනට ගිහිල්ලා මෙතෙන්ට මේ paste කරගන්න ඕනේ. මෙතෙන්ට මේක අපි copy කරගන්න ඕනේ. replace කරනවා. ඒ කියන්නේ මගේ කලින් ෆයිල් එක තියෙනවා. මොකද මම කලින් intro කරලා තිබ්බේ. ඔයාලගේ මෙහෙම එකක් එන්නේ නැති වෙයි. මෙතෙන්ට copy කරගන්නවා. ඊළඟට ඔයාලා ඊළඟට කරන්න ඕනේ අපි ගිය program file එකනේ. program file 6 මේ folder එකට යන්න ඕනේ. අනිත් program file එකට. ඒකට ගිහිල්ලා ඒකට අපි දාන්න ඕනේ මෙතන අපි program file වල තියෙන එකනේ.
අනිත් ප්‍රෝග්‍රෑම් ෆයිල් එක PDM එක SolidWorks වල ඒකත් අපි දාගන්න ඕනේ අර ප්‍රෝග්‍රෑම් ෆයිල් එකට. ඒකත් මම දාලා තියෙන කලින් ඔයාලා මෙහෙම වින්ඩෝ එකක් එන්නේ නැති වෙයි. අනිවාර්යෙන් කොපි කරගන්න. කොපි කරන්නේ නැතුව SolidWorks ඕපන් කරන්න එපා. ඊළඟට ඊළඟ ස්ටෙප් එක තමා SolidWorks වලින් වැඩ කරන එක. අපි ස්ටෙප් ඔක්කොම ටික කම්ප්ලීට් කරලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ SolidWorks ඕපන් කරගන්න එක. අපි බලමු SolidWorks ඕපන් කරලා. ලයිසන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මේක ෆික්ස් කරගන්නේ මෙහෙමයි. අපි යන් setup ෆයිල් එකට හරි. අපි යන්න ඕනේ D එකේ මගේ SolidWorks තියෙන තැනට යනවා. මම කිව්වේ අර link එක දාන්නම් කියලා. ඒ දාන්නම් කියපු එකෙන් download කරපු ගත් එකට යනවා. ඒකට ගිහිල්ලා මේ server එක remove කරනවා. FlexNet server එක. ඊට පස්සේ නැවතත් මම run as administrator දෙනවා. හරි. සර්විස් එක ස්ටාර්ට් වුණා. රෙජිස්ටර් ෆයිල් දෙකත් ආයෙ මම එඩිට් කරනවා මේ විදිහට. හරි. දැන් අපිට තියෙන්නේ ආයෙ SolidWorks ඕපන් කරලා බලන්න ආයෙත් අර error එකම එනවද කියලා. හරි, error එකම එනවා. මම error එක ෆික්ස් කරගන්න හැටි කියලා දෙන්නම්. අපි යනවා C එකේ program file වල SolidWorks මේකේ මේ ඩබල් වෙදිලා තියෙනව නේද ෆයිල්? එහෙම ඩබල් වදින්න බෑ. එහෙම වෙදිලා තියෙද්දි තමයි ඔය error එක එන්නේ. ඒ හින්දා මම කරන්නේ මේ ෆයිල් එක delete කරනවා. shift එකත් එක්ක delete තිබුවාම සම්පූර්ණයෙන් clear වෙනවා. ඒක delete කරන්න එපා. මේකේ තියෙන මේ e-drawing කියන එක e-drawing මේකේ තියෙන e-drawing SolidWorks SolidCam Composer Electrical මේ ඩබල් වලින් තියෙන ඔයාලා මෙහෙම වෙන්නේ නැහැ. මගේ විතරයි මෙහෙම වෙන්නේ. මොකද මම කලින් දාලා තිබ්බේ හින්දා. මේකේ මේ දෙක කියලා තියෙන ඉලක්කම දාලා තියෙන ඒවා නැතුව අනිත් ඔක්කොම delete කරලා දාන්න ඕනේ. හරි. හරි, මේක කම්ප්ලීට් වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මම this PC ගිහිල්ලා අර setup file එක තියෙන තැනට යනවා. මේකේ අර SolidWorks අපි download කරගත්ත එකේ තියෙන අපි කලින් ෆයිල් ටික දැම්මේ. මේකේ තියෙන මේ ෆයිල් ටික copy කරලා මම දානවා මේකට. එතකොට මේ ප්‍රශ්නේ එන්නේ. ඒ ප්‍රශ්නේ අපිට පුළුවන් අපි බලමු try එකක් දීලා මොකද්ද කරන්න පුළුවන් කියලා. replace තමයි වෙන්න ඕන. ඔයාලා මේ error එක එන්නේ නැහැ. එහෙම error එක ආවොත් අනිවාර්යෙන් මට කියන්න. මම මේක F2 function key එකත් එක්ක F2 වල
මේ දෙක කියන එක අයින් කරලා දානවා. කන්ටිනියු දෙනවා. ඊළඟ මේකෙත් මම ෆන්ක්ෂන් කී එකත් එක්ක approve කළා. මේ දෙක කියන ඉලක්කම අයින් කරලා දානවා. හරි. මේ කියන්නේ SolidWorks සර්විස් එක රන් වෙනවා කියලා. අපි බලමු SolidWorks වල සර්විස් එක රන් වෙනවද කියලා. බලමු අපි සර්විස් වල මේ තියෙන මෙන්න SolidWorks background service දෙයක් රන් වෙනවා. මම මේ දෙකම අයින් කරනවා. තුනක් තියෙනවා. ඒකත් අයින් කරනවා. මේකත් මේ සර්විස් එකත් එන්ඩ් කරනවා. එතකොට කිසිම සර්විස් එකක් නැහැ SolidWorks වලට. එතකොට අපිට ෆයිල් එඩිට් කරන්න පුළුවන්. නැත්නම් ෆයිල් එඩිට් කරන්න දෙන්නේ නැහැ. ඕනම software එක ඔය විදිහට තමයි වැඩ වෙන්නේ. මං හිතන්නේ හරි. මේක කැන්සල් කරලා අයි ෆන්ක්ෂන් කී එකත් එක්ක බලලා අනද මේකකින් ඕපන් කරලා තියෙනවලු. මම හිතන්නේ මේකින් අයින් කරනවා. සර්විස් එක මොකක් හරි අනිවාර්යයෙන්ම රන් වෙනවා. ඔයාලා මෙහෙම කිසිම error එකක් එන්න විදියක් නැහැ. ඒ ගැන කිසිම දෙයකට බය වෙන්න එපා. මම මේ සර්විස් ඔක්කොම SolidWorks වලට අදාළ සර්විස් ඔක්කොම අයින් කරනවා. අපි බලමු තව මොනවද තියෙන්නේ කියලා. අනිවාර්යෙන් සර්විස් එක රන් වෙනවා. ඒක තමයි මේ විදිහට ෆයිල් එඩිට් කරන්න දෙන්නේ නැත්තේ. මෙතන SQL browser කියලා තියෙනවා. ඒකත් මම අයින් කරනවා. මේ සර්විස් එකත් අයින් කරලා මේ සර්විස් එක මේ SQL ලොකු සර්විස් ගොඩක් මේකේ අනිවාර්යෙන්ම රන් වෙනවා. මේ දෙන මේ සර්විස් එකත් මම අයින් කරනවා. එතකොට අපේ කිසිම සර්විස් එකක් නැහැ දැන්. හරි දැන් අපි බලමු මොකද මෙයා කියන්නේ කියලා. එයා එඩිට් කරන්න දෙන්නේ අපේ ෆයිල් එකේම තියෙනවා. තියලා F2 එක ඔබලා අනිත් ඒ වගේ අපි වෙනස් කරගමු. මෙච්චර ඔයාලගේ කිසිම වේදනාවක් දෙන්නේ නැහැ. මෙච්චර මේ අමාරු නෑ මේක මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ කලින් මම ඉන්ස්ටෝල් කරලා තිබ්බේ හින්දා. නැත්තම් වෙන කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ කියන්නේ අතන මේ ෆයිල් එක ඇතුළට වැටෙන්න ඕන ඒවා ඒ කියන්නේ මේ ෆයිල් එක ඇතුළට එන්න ඕන ඒවා තමයි අතන මේ වෙනම ෆෝල්ඩර් හැදිලා මේවා වෙන්නේ ඒකයි මේ ප්‍රශ්නේ. නැත්නම් වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. නේම් එක චේන්ජ් වෙලා තියෙනවා. මම ඕක මීට කලින් මට වැඩේ ලස්සනට කරන්න තිබ්බා. හරි. දැන් අපි යමු this PC වලට. this PC වලට ගිහිල්ලා ආයෙත් අපි අර setup file එක හොයාගමු. මෙතෙන් අපි මම link එක දාන්නම් කිව්ව ෆයිල් එකේ තියෙන මෙතන තියෙන program file වල මෙතන තියෙන මේ ෆයිල් එක තමයි ඇඩ් වෙන්න ඕනේ. මම මෙහෙම කොපි කරලා මේ විදිහට අතන අනිත් ඒ කියන්නේ අපේ program file වල තියෙන එකට මේ විදිහට ඇඩ් කරනවා. හරි. එතකොට ප්‍රශ්නේ ආවේ මේ ඉලෙක්ට්‍රිකල් කියන එකේ මම මේකේ bin එක කියන ෆයිල් එක කොපි කරලා control F එක්ක C ඔබලා මෙතන ඉලෙක්ට්‍රිකල් කියන එකට රීප්ලේස් කරනවා. ඒ කියන්නේ ඒකට දානවා bin කියන ෆයිල් එක. ඊට පස්සේ ඉලෙක්ට්‍රිකල් කියන එක
shift එකත් එක්ක delete ඔබලා delete කරගන්නවා. හරි. ඊළඟට මෙතන solidworks 2 කියලා ෆයිල් එකක් ඇතුලේ තියෙනවා. ඒකට මේ solidworks කියන ෆයිල් එකේ තියෙන ඒවා කට් කරගෙන මෙතන solidworks 2 කියන ෆයිල් එකට දාගන්නවා. මම හිතනවා මේ මම කරන දේවල් පැහැදිලි ඇති කියලා. ඔයාලා මෙහෙම කිසිම error එකක් එන්නේ නැහැ. error එකක් આવොත් error එක තමයි මේ මම හදන්නේ. ඊළඟට එතකොට ඊළඟට මම මෙතන තියෙන solidworks කියන ෆයිල් එක අපි ඇතුළේ තියෙන ඒවා කට් කරගත්ත හින්දා ඒ ටිකත් අයින් කරනවා. ඊළඟට හරි. එතකොට දැනට අපේ ඔක්කොම ෆයිල් ටික හරි. කොම්පෝස් එක. ඔව් දැන් හරි. ඊළඟට මම යනවා program file අනිත් folder එකට. ඒකටත් අපි දැම්මා solidworks pdm කියලා. ඒක හරි. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම මෙතනින් අයින් වෙලා මම මෙතන මේ copy කරගත්ත ඒවායින් මෙතෙන්ට ගිහිල්ලා මේ register file ආයෙත් edit කරනවා. yes දෙනවා. okay. අනිත් එකත් yes තියලා okay දෙනවා. ඊට පස්සේ මෙතන flexnet server එක run කරනවා. මොකද අපි කලින් සර්විස් ගොඩක් ඒවා අයින් කරා. හරි සර්විස් දෙක රන් වෙනවලු. දැන් අපිට තියෙන්නේ solidworks ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න. ආයි බලමු ආයෙත් අර error එක එනවද කියලා. මම හිතන්නේ error එක fix කරා. හරි error එක fix වෙලා මේක accept කරන්න. ඔයාලා මෙහෙම කලින් මගේ කියා වගේ ප්‍රශ්නයක් කිසිසේත්ම එන්නේ නැහැ. අනිත් එක solidworks intro කරගත්තට පස්සේ අපිට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක දුන්නට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලා software එක වැඩ කරන්න. ඔයාලට ඕන තරම් සිංහල වීඩියෝ ලෙසන් තියෙනවා බලලා ඉගෙන ගන්න. අනිවාර්යෙන් ඉගෙන ගන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. solidworks අනිවාර්යෙන් mechanical engineering වගේ දේවල් කරනවා නම් අනිවාර්යයෙන්ම solidworks කියන software එක සෑහෙන්න වටින software එකක්. මොකද blender වගේ ඒවායින් product design කරාට solidworks කියන්නේ mechanical product design කරන්නම හදපු software එකක්. මම හිතන්නේ solidworks නම් අහලා නැති කවුරුත් නැති තරම් ඇති. මොකද ඒ software එක mechanical engineering පැත්තෙන් මොනවා හරි කරන ඕනම කෙනෙක් අහපු software එකක්. තව මොනවා හරි ඔයාලට එහෙම software මොනවා හරි තියෙනවා නම් install කරගන්න හරි මොනවා හරි කරගන්න ප්‍රශ්න තියෙන ඒවා අනිවාර්යෙන් comment එකක් දාන්න. මම ඒවා බලලා තමයි ඉස්සරහට කරන lesson ටික plan කරන්නේ. ඒ කියන්නේ ඔයාලට ඉස්සරහට කරන්න හිතන් ඉන්න දේවල් සම්පූර්ණයෙන්ම depend වෙන්නේ ඔයාලා දාන comment මත. ඔයාලා මට දාන්න ඕන දෙයක් mechanical වල මොනවා හරි ප්‍රශ්නයක්, hydraulic වල ප්‍රශ්නයක්, electrical ප්‍රශ්නයක්, design වල ප්‍රශ්නයක්, ඒ ඕන තියෙන ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම දාන්න මට. මම ඒ හැමදේම බලලා ඔයාලට කියලා දෙන්නම් සරලව. මම හිතන්නේ මේ මම කරපු වැඩේ ඔයාලට පොඩ්ඩක් complex ඇති. ඒක වැඩි හිතන්න බෑ. මේ ප්‍රශ්නේ ඔයාලගේ නැහැ. මගේ විතර එන්නේ. මොකද මම කලින් solidworks install කරලා තිබ්බ හින්දා. ඔයාලගේ කලින් install කරලා තිබිලා හරි මොනවා හරි එහෙම ප්‍රශ්නයක් කියලා තිබ්බොත් comment එකක් දාන්න. මට අනිවාර්යයෙන්ම ඔයාලට solidworks වල අවුලක් තිබ්බොත් ඒක හදලා දෙන්න පුළුවන්. මම හිතන්නේ මේකට ටික වෙලාවක් යනවා වගේ solidworks composer එක configure වෙන්නේ මේ. අපි ටික වෙලාවක් බලමු. හරි solidworks open වුණා. ඔයාලා මෙච්චර අමාරු නෑ. මෙච්චර මේ ස්ටෙප් ටිකක් කියන්නේ මේ මම කලින් ඉන්ස්ටෝල් කරලා තිබ්බ හින්දා පොඩි ප්‍රශ්න ටිකක් ආවේ. ඒ ගැන චුට්ටක්වත් හිතන්න එපා. මෙතන අපි solidworks මුලින්ම දැම්මට පස්සේ මෙතන select කරන්න තියෙනවා අපි පාවිච්චි කරන dimension එක. මම මෙතන millimeter gram second දෙනවා. මෙතන ISO දෙනවා. ඕක කියලා ක්ලික් කරන්න. එතකොට ඔයා අඳින හැම drawing එකම dimension එන්නේ millimeter වලින්. හරි. මේක
පොඩ්ඩක් මේ විදිහට හයිඩ් කරගන්නවා. ඊට පස්සේ අපිට දැන් SolidWorks ඉන්ස්ටෝල් කරලා ඉවරයි. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන ටොප් ප්ලේන් එකේ මම පොඩි ස්කෙච් එකක් ඇඳ ගන්නවා. මේ මෙහෙම හරියටම ඒ කියන්නේ කෙලින්ද කියලා බලන්න පුළුවන් අපිට. ඒ කියන්නේ හරියටම අපි ගන්න රේඛාව හරියටම හරි මැද හරි කෙලින්ද තියෙන්නේ කියලා මෙතන මේ පොඩි අයිකන් එකක් පෙන්වනවා අපි සර්කල් එක ක්ලික් කරාට පස්සේ. එතකොට හරියටම කෙලින් ගන්න පුළුවන්. මම ඊට පස්සේ පොඩි ඩිසයින් එකක් මම අදින්නේ දැනට නිකන් සාම්පල් එකක් ඇටියට මේ වගේ එකක් නිකන් ඇඳලා බලන්න. කිසිම අවුලක් නැහැ SolidWorks. දැන් අපි ආයෙත් ක්ලෝස් කරලා මම මේක සේව් කරන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක දීලා බලමු. මොනවා හරි ප්‍රශ්නයක් එනවාද කියලා. හරි කනෙක්ෂන් ඇක්ටිව් වෙලා තියෙන්නේ. පොඩ්ඩක් ලෝඩ් වෙන්න සාමාන්‍ය පර්ෆෝමන්ස් තියෙන්න ඕන SolidWorks රන් කරගන්න පොඩ්ඩක් වෙලා යනවා නැත්තම්. මම හිතන්නේ ඒවා ගැන නම් ඔයාලා දැනුවත් ඇති. සාමාන්‍යයෙන් 8GB RAM එකක් වගේ තියෙන i5 වගේ i3 වුණත් ප්‍රශ්නයක් නැහැ. i3 තිබ්බනම් හොඳටම ඇති පර්ෆෝමන්ස් SolidWorks රන් කරගන්න. හරි කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඇක්ටිව් වුණා කියලා. එහෙනම් ඉදිරි වීඩියෝ ලෙසන් වලදී හම්බෙමු. මම හිතනවා අද කියලා දුන්න එක හරියට පැහැදිලිව කරගන්න පුළුවන් වෙයි කියලා. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම මේ කරපු වීඩියෝ එකේ මොනවා හරි අඩුපාඩු මොනවා හරි එහෙම දේවල් තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.